ඔයා කවදාරි හිතලා තියෙනවද ඇයි සමහර අයට මధుරෝ වෙඩියෙන් විදින්නේ කියලා? අපි හැමෝම එකට ඉන්න වෙලාවක වුණත් අනෙක් අයට වඩා ඔයාට විතරක් මధుරවන්ගෙන් කරදර වැඩි නම් ඒක අහම්බයක් නෙවෙයි. සමහරු කියන්නේ ඔයාගේ ලේ රස වැඩි කියලා. තවත් අය කියන්නේ ඔයාගේ ඇඟේ සුවඳට මధుරෝ එනවා කියලා. ඇත්තටම මధుරෝ තෝරාගෙන මිනිස්සුන්ට විඳින්නේ ඇයි? අද අපි පොඩ්ඩක් හිතන්නේ එක්ක මధుරවන්ගේ මේ අමුතු රහස ගැන විද්‍යාත්මකව හොයලා බලමු. මధుරෝ අපිව හොයාගන්න පාවිච්චි කරන්නේ පුදුමාකාර රේඩාර් පද්ධතියක්. ඔවුන්ට අපිව පේනවට වඩා අපේ ශරීරයේ නිකුත් වෙන සංඥා දැනෙනව වැඩි. මధుරේකට අඩි 100ක් විතර ඈත ඉඳන්ම ඔයාව අඳුර ගන්න පුළුවන්. මේක හරියට නිකන් අදි තාක්ෂණික රේඩාර් එකක් වගේ. ඔවුන්ගේ ඇන්ටනා වල තියෙන සංවේදක මගින් වාතයේ තියෙන ඊටාම කුඩා රසායනික වෙනස්කම් පවා ඔවුන්ට හඳුනා ගන්න පුළුවන්. මధుරෝ අපිව හොයාගෙන එන පළවෙනිම පාර තමයි කාබන් ඩයොක්සයිඩ්. අපි හුස්ම පිට කරනකොට ලැබෙන මේ වායුව මధుරවන්ව පිස්සු වට්ටනවා. ඔයා වැඩිපුර හුස්ම පිට කරනවා නම් ඒ කියන්නේ ඔයා මధుරවන්ට ලොකු සිග්නල් එකක් දෙනවා. අන්න ඒ නිසයි මහතින් වැඩි අය, ගබිනි මව්වරුන් සහ ව්‍යායාම කරන අය මధుරවන්ගේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ. ඔයා හති දාගෙන දුවනවා කියන්නේ මధుරවන්ක මෙන්න මෙහෙ වරෙල්ලා කියලා ආරාධනා කරනවා වගේ වැඩක්. අපි හැමෝම දන්නවා ලේ වර්ග කිහිපයක් තියෙනවා කියලා. ඒත් ඔයා දන්නවද මధුරවන් වැඩිපුරම කැමති ලේ වර්ගයක් තියෙනවා කියලා? විද්‍යාත්මක පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙන්නේ එහෙම නැත්නම් O පොසිටිව් නෙගටිව් ලේ වර්ගයේ තියෙන අයට මధుරෝ විදින්නේ අනෙක් අයට වඩා දෙගුණයකින් වැඩියෙන් කියලා. මధుරෝ ඔයාගේ ඇඟට කිට්ටු වුණාම ඔයාගේ හමෙන් නිකුත් වෙන රසායනික ද්‍රව්‍ය වලින් ඔයාගේ ලේ වර්ගය මොකක්ද කියලා මధుරවන්ට තේරෙනවා. එතකොට ඔවුන් තීරණය කරනවා ඔයා තමයි ඔවුන්ගේ අදරෑ කෑම වේල කියලා. ලේ වර්ගයේ විතරක් නෙවෙයි ඔයාගේ හමේ ඉන්න බැක්ටීරියා වර්ගත් මధుරෝ එන්න බලපානවා. අපේ හමේ ස්වභාවිකවම බැක්ටීරියා මිලියන ගණනක් ඉන්නවා. ඒ වගේම අපේ දහඩියවල තියෙන ලැක්ටික් ඇසිඩ් සහ ඇමෝනියා වලට මధుරෝ හරිම කැමතියි. තවත් වැදගත් දෙයක් තමයි ඇල්කොහොල් පානය කරන අයට මధుරෝ වැඩිපුර විඳිනවා. ඒ මොකද කිව්වොත් ඇල්කොහොල් නිසා ඔයාගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට මధుරවන්ට ඔයාව ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. මధුරෝ අපිව අඳුර ගන්න S2ක් පාවිච්චි කරනවා. ඕන් විශේෂයෙන්ම තද වර්ණවලට ආකර්ෂණීය වෙනවා. කළු පාට, නිල් පාට වගේ තද ඇඳුම් ඇඳලා ඉන්න අයව මధుරවන්ට සාගරයේ තියෙන දූපතක් වගේ පැහැදිලිව පේනවා. ඒ වගේම ඔයා ගොඩක් දගලනවා නම් ඒ චලනයන් නිසාත් මధుරෝ ඔයා ළඟට එන එක වැඩි වෙනවා. ගොඩක් අය හිතනවා සුදු ලූණු කෑවම නැත්නම් කෙසෙල් කෑවම මధుරෝ විඳින්නේ නැහැ කියලා. හැබැයි විද්‍යාත්මකව බැලුවොත් මේ කතාවල කිසිම ඇත්තක් නැහැ. හැබැයි ඔයාට ෆෑන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක මధుරවන්ගෙන් බේරෙන්න හොඳම විදියක්. මොකද මధుරෝ කියන්නේ පියම්බන්න ගොඩක් ශක්ති නැටි සත්ව කොටාසයක්. උලඟ තියෙන තැනක ඔවුන්ට පියම්බන්න අමාරුයි. එහෙනම් මధుරවන්ගෙන් බේරෙන්න නම් ඔයාගේ අවතර පරිසරය පිරිසිදු තියාගන්න. මේ වීඩියෝ එක මధుරෝ වෙඩිපුර විදින ඔයාගේ යාළුවෙකුට ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේම තොරතුරු හැමදාම දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.